ඔන්න ඉතින් අද ගෙනාවා ගොඩක් වටින ටෙක්නික් එකක්. ඉතින් ෆල් මියුටින් කියන එක කොහොමද අපි මේ අපේ අත්ල යූස් කරලා ඒ කියන්නේ අපේ මේ අල්ලේ මෙන්න මේ හරිය අත්ල අපි ගිටාර එකේ බ්‍රිජ් එකට තියලා අපි කොහොමද ගිටාර එකක් හරියට මේ මියුට් කරන්න කියලා. ඉතින් මියුටින් වර්ග කිහිපයක්ම තියෙනවා. අපි ඉදිරි ලෙසන් වලදී බලමු ටෙක්නික් කොහොමද අපි අනිත් මියුටින් කරන්න කියලා. ඉතින් මෙතනදී අපි ඉගෙන ගමු කොහොමද අපේ මේ අත්ල තියලා බ්‍රිජ් එක උඩ හරියටම තියලා අපි කොහොමද ගිටාර එකක් මියුට් කරලා සහ අන්මියුට් කරලා ටෝන් එකක් ක්‍රියේට් කරලා කොහොමද අපි ලස්සන පාර්ට් එකක් හදාගන්නේ කියලා. රයිට් එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් මෙතනදී මේ ෆල් මියුටින් එකේදී අපි කරන්නේ අපේ දකුණු අතේ අපි මෙන්න මේ කොටස මේ ස්ට්‍රින්ග් වල මෙතන එන්ඩ් එක සහ මේ බ්‍රිජ් එකේ ස්ටාර්ට් එකට පටන් ගන්න තැනට හරියටම මෙහෙම තියෙනවා. මෙතනදී ගොඩක් දුරට මම නම් මේ ෆල් මියුටින් ගහද්දි මම උඩ ස්ට්‍රින්ග් 4ට තමයි ගොඩක් දුරට යූස් කරන්නේ. ඔයාට ඕන නම් මේ ස්ට්‍රින්ග් 6ම මියුට් කරන්නත් පුළුවන්. එතනදී මේ අතින් මියුට් කරපුවාම ඔයා මේ අතින් සාමාන්‍යයෙන් විදිහට ඔයා ඒ කියන්නේ මේ ස්ට්‍රින්ග් උඩ නෙමෙයි ගහන්නේ. මෙතනදී මම ඉදිරි ලෙසන්ස් වලදී ඔයාලට ගේන්නම් මියුටින් වර්ග ගොඩක් තියෙනවා. මේ මියුටින් එකේදී මේ ෆල් මියුටින් කියන එකේදී අපි වම් අතින් අපි ස්ට්‍රින්ග් වලට අපි නෝට්ස් හරියට ටච් කරලා ගහනවා. එතකොට අපිට මෙන්න මේ වගේ සද්දයක් තමයි ඇහෙන්න ඕන. දැන් මේක සාමාන්‍ය ඕපන් කරලා ගැහුවොත් මේ දැන් අපි මේ පාර්ට් එක ගත්තොත් අපි සාමාන්‍යයෙන් අන්මියුට් කරලා ඒ කියන්නේ අපි ඕපන් ගහනවා නම් ওই විදිහට තමයි ගන්න. හැබැයි අපි ඔක මියුට් එකක් විදිහට ගන්නවා. ඒ කියන්නේ මෙතනදී මියුට් එක සහ මේ ඕපන් එකයි දෙකම අපිට මික්ස් කරලා ලස්සන පාර්ට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් හරි සරලයි. එහෙනම් ඔයාගේ වම් අතින් ඔයා නෝට්ස් එක සාමාන්‍යයෙන් විදිහට ගහනවා. ඔයාගේ දකුණු අතින් ඔයා මෙතන හරියට ප්‍රැක්ටිස් කරගන්න. ඔයා මොනම හේතුවකටවත් මේ දකුණු අතේ ස්ට්‍රින්ග් වල මෙහෙට ඔයා තියලා මියුට් කරන්නේ. ඔයා හරියට මියුට් කරද්දී අනිවාර්යෙන් මේ බ්‍රිජ් එක උඩට බ්‍රිජ් එකයි ස්ට්‍රින්ගුයි මේ හම්බෙන මුණ ගැහෙන තැනට අනිවාර්යෙන් ඔයාගේ අත තියලා හරියට මේක ප්‍රැක්ටිස් කරගන්න. මේක ප්‍රැක්ටිස් කරගත්තට පස්සේ ඔයාට මෙතනින් ඕපන් කර කර මියුට් කර කර මේ දෙකම කරන්න පුළුවන්. එතකොට ඔයාට ලස්සන පාර්ට් වලට ලස්සන කලර්ස් දෙන්න පුළුවන්. ඉතින් හොඳට ප්‍රැක්ටිස් කරන්න මේක. ඉතින් ඔයාලා ඉගෙන ගත්තේ ගොඩාක් වටින ටෙක්නික් එකක්. ඉතින් මේ ටෙක්නික් එක යූස් කරලා ඔයාලට පුළුවන් ගොඩාක් පාර්ට් කලර් කරන්න. විශේෂයෙන් මේ ඩ්‍රයිව් ගහන ටෝන් එහෙම ඩිස්ටෝෂන් ටෝන් එහෙම අපිට පුළුවන් මියුට් කරන ගමන් ගහන්න සහ ඕපන් කරලා ඒ දෙක මික්ස් කරලා කපල් කරලා ලස්සන ටෝන් එකක් අපිට හදාගන්න පුළුවන්. රයිට් එහෙනම් අපි ඊළඟ ටෙක්නික් එකෙන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.